සමහර බෙහෙත් ප්‍රමාණය ගන්නකොට හදිස්සියෙන් බෙහෙත් ගන්න ඇයි සමහර පුංචි ළමයෙක් ඇවිල්ලා බෙහෙත් පිළිම කොට ගන්න මේක සාකච්ඡා කරලා මේ බෙහෙත් පිළිබඳව අවබෝධ කරලා එහෙම කෙනෙක් આવුත් වෙන මෙන්න මේක තියෙන අපේ නම්බරය. මේකට ඔයාලා පුළුවන් යොමු කරන්න අපි අහලා ගන්නවා. එතකොට මෙන්න මේකේ තියෙන මේ නම්බරයට කතා කරලා එයාට මාත්‍රේ ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කර මේ නම්බර කියන්න කතා කරලා. ඒතර මේ ඉතින් උදව් ගන්න පුළුවන් අපිට. රජයේ ආයතනයක් තියෙන මේ උදව් කරලා ඔකට මේ දෙන්නන්නේ. මේකට ගියන් තියාගන්න. මේ අංකය තමයි දැනට රජයේ ඕනම කෙනෙක් මත්ද්‍රව්‍ය බොනවා නම් නොමිලේ ප්‍රතිකාර සේවාවන් ගැන සහ විවිධ සේවාවන් ගැන දැනුවත් කරන අංකය. මේක වැඩ කරන පැවිදි වැඩ කරනවා මුදලක් යන්නේ. ඊට අමතරව ඔබත් මේ බෙහෙත් හඳුනාන විකාශ කරනවා කරන්න කරන්න ඒක තුළ සෞඛ්‍යයට විශේෂයෙන්ම ආරක්ෂාව තියෙන විශේෂයෙන් දැන් ධර්ම දැක්වෙනවා. ඒ කාලේ ගොඩාක් මිනිස්සු පුළුවන්. මේ වත්කිමත් ප්‍රොග්‍රෙසිව් වශයෙන් පොඩ්ඩක් මේ බලන්න පොඩ්ඩක්. next week විශේෂයෙන්ම පාරිශුද්ධ සේවයක් වෙනවානේ. ඒ වගේම හානිකරුත් වෙනවා. සමහරට ඇවිල්ලා වෙන්න පුළුවන් දුරට බෙහෙත් ගන්න කෙනෙක් කියලා. මේකට දෙන්න එපා බෙහෙත්. අපි ජෝරේකේ තොණ්ඩුවක් ගන්න බෙහෙත් දෙන්න. එකම තොණ්ඩුවකට අවස්ථා ගොඩක් බෙහෙත් ගත්තොත් කාලය නැතුව බලන්න ඒකට බලන්න. පොතකට වගේ නෙමෙයි තොණ්ඩුවක ගන්නවා නම් ඒකට බලන්න. ඊළඟ අපිට අහුන පුංචි ළමයිට බෙහෙත් දෙනවා. එක ළමයෙක් ආරම්භ කරලා අවුරුදු 17 ආච්චි බෙහෙත් ගාවා. ආටේලා. ඒක විශේෂයෙන්ම ඕම බලන්න ඕනේ. ඒ වගේ අනිසි මට්ටමක ඉන්නත් වාද. ඒකට අපි අවුවේ ඉලසනේ කරන්න එපා. ඒක අමතරව අපිට දැනෙනවා නම් මෙයා මේ බෙහෙත් කරන හදිසියෙන් යනවා ඒක සල්ලි ගන්න ඉන්නේ බලන්න. මෙතන බලන්න පුළුවන් ගොඩක් තියෙනවා මල් වෙන. මේ කැලේ උදේ මේ වෙනවා. ඔක්කොම මෙතන එක්ක මෙහෙ යනවා. අය අතන ආන්දන්නේ රත්තියකාරියෙන් ඔයාලා ලාභයක් තිබ්බද මේ ඔක්කොම මිනිස්සුනේ අපිට නේද අවුරුදු 20ක් ගියාම ලෙඩ දුන්නා බෙහෙත් ගන්න උරුද නේද ඔක්කොම යනවා. දැන් ඔබ කරන සේවය හොඳයි. හැබැයි ඒක අනිසි භාවිතයත් තුළ අපේ ඇඟ කැමති නැහැ බෙහෙත් වල. ඒකවල ඒගොල්ලෝ විවිධ දේවල් කරයි අපි ලාභෙ හිතන්නේ නැතුව ඔයාලා විශ්වාස කරගන්න. හැබැයි අනිසි විදිහට මේක ව්‍යාප්ත වෙන්න එපා. prescription නැතුව කිසියෙත් බෙහෙත් දෙන්න එපා. සහ පොඩි ළමයින්ට වගේ පොඩි ළමයින්ට ඒගොල්ලෝගේ අම්මට තාත්තට කියලා අරගෙන ඒක prescription එක. මට ඒක ෆොටෝ එකක් ගහන්න නමතකුණා pregabalin clonazepam මොකද බෙහෙත් හතරක් තිබ්බා කියලා. ඒ ඔක්කොම experience එකෙන් තේරෙනවා මේක කරණීයනේ. එතකොට ඒ වගේ හැසිරීම් තියෙන අය ඒ ගේන තුන්ඩු ඔක්කොම බලන්න ඒ prescription එක වැලිඩ් එකක්ද මොකද අසල තියෙනවා සමහරවිට ඒ තියෙනවත් තියෙනවා. ඒ තියෙනවනේ. සීල් එකේ තිබුණ print කරපු කොලයක්. ඉතින් බැලුවලට ඒවා එක්ස්පීරියන්ස් එකත් ඒගොල්ලෝ හඳුන ගන්න පුළුවන් ලේසියෙන්. ඒකට ඒ වගේ දෙන්න එපා. මොකද මේ නිසා සමාජයේ ඉදිරියේදී මේ අබ්බැහි වෙච්ච පුද්ගලයෝ වෙනකොට මේ එතකොට දැන් එහෙම ආවරණ සගතු මොකද කරන්නේ? යාට මොකද කියන්නේ? මේක නෑ කියනවා ගොඩක් වෙලාවට. මොකද අපේට ගොඩක් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. එහෙම දෙන්න බෑ මේකට ප්‍රෙස්ක්‍රිප්ෂන් දෙන අනම්මනම් කියපු ගමන් අපිට ඒගොල්ලෝ නෑ කියන එක තමයි මේකට විසඳුම. මොකද තියෙනවා දෙන්න බෑ කිව්වොත් මෙතන ප්‍රශ්න ගොඩයි. පොඩි ළමයි දෙකකට කලින් මේ දරුවා අවුරුදු 500යි මේ ට්‍රේනින් වෙනවා. මෙයාට අටැක් කළේ මම වොෂ්රූම් එකට ගියා. හරි. එහෙම අයට මේ පණිවිඩය දෙන්න ඕනේ. ඒකත් මේකේ තියෙන අපි අන්තරායතන උෂ්ණ පාලක මණ්ඩලයේ අපි දෙන සර්විස් එක. එහෙම අයට අපි ට්‍රීට් කරනවා. මොකද අපෝ සමාජයෙන් අපෝ සමාජගත වෙන්නේ යාලට අවශ්‍ය වෙන ට්‍රීට්මන්ට් එක දෙනවා. කවුන්සලින්, මෙඩිකල් ට්‍රීට්මන්ට් වුණා නම් ඒවා හොස්පිටල් එකේ කරනවා. මේ පණිවිඩය දෙන්න මේ අංකයට කතා කරොත් අපිට පුළුවන් උදව් කරන්න කියලා කියන්නේ. බය වෙන්න එපා කියන්නේ පොලිසියෙන්වත් හමුදායෙන්වත් අල්ලන් යන්නේ නැහැ කියන්නේ. එහෙම අයට ඔය පණිවිඩය දෙන්න. අපි දැන් මේක අලවන්න. ඒකට ලේසියිනේ. ළඟ අල්ලපුවාම අපේ එලේ පෙන්න Kim Tulsi පෝස්ටර් කැම්පස් එකේ
සිද්ධ වෙන